අයිබෝන් කියල පිළිගන්නවා ජීවා සිම්පල් ලයිෆ් YouTube channel එකට. එහෙනම් එන්නකෝ අද කියල දෙනවා රාබු උයලවත් කන්න කැමති නැති කෙනෙකුට වුණත් ඉල්ල කන්න තරම් ආස හිතෙන රසම රස රාබු සම්බෝලයක් හදන්නේ කොහොමද කියලා. මගේ චූටි දෝනි පවා මේ රාබු සම්බෝලය කන්න හරිම ආසයි. මේකේ රහස් සමුද්‍රව්‍ය තමයි සියඹලා. ඔන්න හොඳට මේ විනාඩි කිහිපය බලන්නකෝ. රසම රස රාබු සම්බෝලයක් හදලා රස බලමු. එහෙනම් අපි බලමු මොනවද අපිට ඕන වෙන්නේ කියලා. මේ වගේ රාබු ගෙඩියක් අපිට ඕන වෙනවා. ඒ වගේම රතු ලුණු, අමු මිරිස්, මේ තියෙන ගම්මිරිස් චුට්ටකුත් ඕන වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක්, සියඹල ඇට 3-4ක්, සීනි තේ හැඳි කාලක්, උම්බලකඩ, ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ලුණු, ගාගත්ත පොල් අපට ඕන වෙනවා. රාබු ගෙඩිය අරගෙන මෙන්න මේ විදිහට දෙපැත්ත අපි කපා ගන්න ඕන. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ වටේ පොත්ත ඉවත් කරගන්න එක. මේ විදිහට අපි වටේ පොත්ත හොඳින් ඉවත් කරගන්න ඕන. පොත්ත ඉවත් කරගෙන හොඳින් හොදගත්තට පස්සේ අපිට තියෙන්නේ මේ රාබු වලේ හොඳට ගාගන්න. මෙන්න මේ විදිහට ග්‍රේටර් එකක් පාවිච්චි කරලා හීනියට මේ රාබු වලේ අපිට ගාගන්න පුළුවන්. සම්බෝලි හදනකොට මේ විදිහට ග්‍රේටර් එකක් පාවිච්චි කරනවා නම් ගොඩාක් හොඳයි. එහෙම නැත්නම් ඉතින් හීනියටම පිහියෙන් කපා ගන්න තමයි වෙන්නේ. සේරෝම අපි මේ විදිහට ගාගත්තට පස්සේ ඒක භාජනයකට දාලා අපි ඊළඟට කරන්නේ ගොඩාක් වැදගත් වැඩක්. දැන් අපි මේ රාබු ටිකට ලුණු තේ හැන්දක් එකතු කරගන්නවා. මේ ලුණු තේ හැන්ද එකතු කරලා හොඳට කලවම් කරලා අපි මේක විනාඩි 5ක් වගේ පැත්තකින් තියලා තියන්න ඕන. පොඩ්ඩක්වත් වතුර එකතු කළේ නැහැ. ඔහොම බලන්නකෝ. පස්සේ අපි මේ ටික මිරිකලා ගන්නකොට ලුණු ටික විතරක් දැම්මට කොච්චරක්නම් වතුර තියෙයිද කියලා. මේ විදිහට කළාම මේ රාබු වල තියෙන සැර ගතිය ගිහිල්ලා රසම රස සම්බෝලයක් හදා ගන්න ඕන විදිහට රාබු ටික හරි ගස්ස ගන්න පුළුවන්. රාබු ටික ලුණු ටිකේ තවරලා ටික වෙලාවක් තියනකන් අපි අපේ ඉතුරු කලමනා ටික ලැහැත්ති කරගමු. රතු ලුණු ටිකක් හොඳට කපලා ගන්න. රතු ලුණු ඉතින් කොහොමත් ගුණයිනේ. හැමදාම මං කියනවා වගේ ගෙදර රතු ලුණු තියෙනවා නම් ලෙඩ රෝගත් ටිකක් අඩු කරගන්න පුළුවන් වෙනවා. මේ තියෙන්නේ අමු මිරිස්. අමු මිරිස් හීනියටම මම කපා ගත්තා. ඒ වගේම තව රස කරගන්න මේ එකතු කරන්නේ තක්කාලි. තක්කාලි චූටියට කොටු කපා ගන්න ඕන. ඊළඟට අපිට තියෙන විශේෂ වැඩක්. සියඹලා ටිකට සීනි ටික එකතු කරලා වතුර චුට්ටකුත් එකතු කරලා අපිට තියෙන්නේ සියඹලා ඉස්ම ටික හරි ගස්ස ගන්න. මේ සියඹලා ඉස්ම දැම්මහම අපේ රාබු සම්බෝලේ ගොඩාක් රසවත් වෙනවා. අපිට දෙහි එකතු කරන්නත් පුළුවන් තමයි. හැබැයි අද මන් දෙහි එකතු කරන්නේ නැතුව මේ විදිහට සියඹලා ටිකක් එකතු කළේ ඒකේ රස ඇත්තටම ගොඩාක් වැඩි නිසා. ඔයාලත් අනිවාර්යෙන්ම මේ මම රාබු හදන විදිහට රාබු සම්බෝලයක් හදලා බලන්නකෝ. ඔන්න අපි අනිත් කලමනා සේරෝම ලැහැත්ති කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ ලුණු දාලා පැත්තකින් තියපු රාබු ටික හොඳට මිරික ගන්න. බලන්නකෝ කොච්චරනම් වතුර උනලද කියලා. මේ ටික සේරෝම අයින් කරගත්තහම තමයි අපිට අර අමුතු රාබු වල කන්න අකමැති රසය යවා ගන්න පුළුවන් වෙන්නේ. මේ බලන්නකෝ රාබු හොඳට මිරික ගත්තට පස්සේ කොච්චරනම් වතුර ටිකක් ඉතුරු වෙලාද කියලා. එහෙනම් හරි. අපිට දැන් තියෙන්නේ අනිත් කලමනත් මේ මිශ්‍රණයට එකතු කරගන්න. මේ එකතු කරන්නේ පොල්.
පොල් ඔයාලට ඇති කියලා හිතන ප්‍රමාණයට එකතු කරන්න. ගොඩාක්ම අවශ්‍ය වෙන්නේත් නැහැ. මේ එකතු කරන්නේ රතු ලුණු. ඒ වගේම අමු මිරිස්, තක්කාලි, අපේ රහස් සමුද්‍රව්‍ය සියඹලා ටික තමයි මේ එකතු කරන්නේ. සියඹලා ටිකත් එකතු කළාට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ගම්බිරිස් චුට්ටකුයි අවශ්‍ය ප්‍රමාණයට උඹලකඩ ටිකකුයි එකතු කරගන්න. ලුණු එකතු කරද්දී කල්පනාවෙන් එකතු කරගන්න ඕන. අපි ලුණු වල දාලානේ මේ ටික මිරිකලා ගත්තේ. දැනටමත් රාබුවල ලුණු ඇති වෙන්න තියෙනවා. ඒක නිසා මේ ටික හොඳට කලවම් කළා චුට්ටක් රස බලලම ලුණු මදි නම් ලුණු ටිකකුත් එකතු කරගන්න. රාබුවල ගුණ අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඇත්තටම රාබු ගොඩාක් වටින එළවලුවක්. ගොඩාක් අය කන්න කැමති වෙන්නේ මේක රසට හදාගන්න දන්නේ නැති නිසානේ. මේ වීඩියෝ එක බලපු ඔයාලට නම් ආපහු රාබු ගෙනාවහම කොහොමද මේක උයන්නේ කියලා කල්පනා කර කර ඉන්න දෙයක් නෑ. මේ වගේ රසම රස සම්බෝලයක් හදලා කන්නයි තියෙන්නේ. මේ වගේ වටින ලස්සන වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් අදට ගිහින් එන්න.